දෙයක් වෙනුවෙන් මම මහන්සි වෙනවා නම් කැප වෙනවා නම් මට අනිත් උන් කියන දේවල් අදාළත් නැහැ. එතකොට මේ වෙන්න දින දේවල් විශ්වාස කරන්න දේ රඳාපවතින තමන් මත විතරයි. law of attraction එකේදී මං හිතන්නේ මෙච්චරයි මේ විශ්වය ඇතුලේ මං වගේ ඉන්න එකයි. ඒ කියන්නේ ඒ එතනින්ම මම පොරක්. මම මෙතන ඉන්නවා කියන්නේ මේ යකෝ මම වගේ පොරවල් එකයි මේ ලෝකෙට වෙන්නේ. ඉතින් මම පොරක් වෙන්න බෑ. උඹ පොරක්. පෙරියක් උඹ. එතකොට මේ ලෝකෙට ඉන්න ඔයා විතරයි. එතකොට ඔයා දැන් ඔයාලා දැක්කද හඳර කියපු කතාව? ඒ ෆීලින් එකේද ඔයා හිතන්න හඳට යනකොට අර මිනිස්සු ටිකට තේරෙනවා දෙයියනේ මේ විශ්වය ඇතුලේ අපි වගේ ඉන්නේ අපි විතරයි. පේන්නේ. තව කට්ටිය ඉන්නවා අපිට හිතන්නවත් බැරි දුරක. එතකොට මේ අනන්ත දුර වෙච්ච මේ විශ්වය ඇතුලේ අපි කියන්නේ මාර පොරවල් ටිකක්. ඇයි දෙයියනේ අපි මේ කාලකන්ණි ජීවත් වෙන්නේ? ඔය කියන්නේ මාර පොරක්. ඒක වටිනාකම තේරුම් ගන්න අපරාධ. ඔය හිතේ තියෙන පව එක තේරුම් ගත්ත දවසට ඔයාලට මේකේ ලිමිට් එකක් නැති වෙනවා. ඒක මම තේරුම් ගන්න නෑ තාම. මම තාම හොයනවා. හරිද? ඒතකොට ඒක මට හොයාගන්න ලේසි වුණා සමහරලාට එක්ක අහස නැත්තම් කොළ පාට. ඒ ලෝකයේ ඇතුලේ සමහරලාට ඒව හොයාගන්න ලේසි වෙනවා. ඒකට හොඳම දේ ඔයත් එක්ක තනි වෙන්න මොහොතකට හරි. මම මේ කියන්නේ ඇවිදින්න යන්න කියලා නෙමෙයි. එක්කෝ සමහරලාට ওই ෆෝන් මගුල් එහෙම පැත්තට දාලා පොඩ්ඩක් අහස දිහා බලන් ඉන්න. එක්කෝ යාට ඔයව හම්බෙයි. පුළුවන් තරම් තනියෙන් ජීවත් වෙන්න හදන්න. තනියෙන් ජීවත් වෙන කියලා කියන්නේ මේ ගෙදරින් හොදකලා වෙන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔයත් එක්ක පුළුවන් තරම් ජීවත් වෙන්න. ඒතකොට ඔයාට ඔයව හම්බෙනවා. ඔයාගේ පැටර්න් එක අහු වෙනවා. ඔයාගේ රිද්ම් එක අහු වෙනවා. උඹලා දැන් මැත්ස් කරාට එන්ජොයි වෙන්න ඕනේ නැහැ හැමෝම. තේරෙනවද? ඔයාට අදාළ පැටර්න් එකක් තියෙනවා. රිද්ම් එකක් තියෙනවා. ඒක හොයාගන්න.